ආයුබෝවන්. ඔබ මේ එකතු වෙන්නේ අද දවසට. එනම් 2026 මාර්තු 30 වෙනි සදුදා දිනට අදාළව රාශි චක්‍රයේ සුබවාදීම ඍජු තීරණ ගන්නා සහ අනාගතය ගැන පුළුල් දැක්මක් ඇති ධනු ලග්නයේ නිවැරදිම පලාපර විශ්ලේෂණය සමගයි. ධනු ලග්න හිමියනි, අද දිනේ ඔබේ ජීවිතයේ සීමාවන් බිඳගමා මහා ජයග්‍රහණයක් කරා පියනගෙන අතිශය වැදගත් දවසක්. අද සඳුදා දිනය පාලනය කරන්නේ සිතට අධිපති සඳු ග්‍රහයා. ඔබේ ලග්නය පාලනය කරන්නේ සමස්ත ග්‍රහ මණ්ඩලයේම මහා පුණ්‍යවන්තයා වන ගුරු හේවත් බෘහස්පති ග්‍රහයා. මේ සඳුගේ සහ ගුරුගේ අති ප්‍රබල සංයෝගය නිසා අද දවස පුරාවටම ඔබ ගන්නා බුද්ධිමත් තීරණ වලින් මහා ධන ගංගාවක් ගලාගෙන එනවා. නමුත් ධනු ලග්න හිමියනි, දැඩි අවධානයෙන් අහන්න. ඔබේ දියුණුවට ඉරිසියා කරන, නිතරම ඔබේ වැරදි සොයන භයානක සතුරෙක් අද ක්‍රියාත්මක වෙනවා. ඔබේ තියෙන අධික අවංකකම ප්‍රයෝජනයට අරගෙන ඔබව දැවැන්ත අමාරුවක දැමීමට ඔවුන් සියල්ල සූදානම් කරවසන්. ඒ නිසා අද දවසේ මුහුණටම ඇත්ත කතා කිරීමට ගොස් අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුරුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා අද දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. අද දවසේ එන දෙවන්ත අභියෝග ජය ගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම්ම අහන්න. පොදු තත්වය, මානසිකත්වය සහ සැගවුණු සතුරන්. අද දවස ආරම්භයේදීම ධනු ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි දැඩි මානසික නිදහසක් සමග අනාගතය ගැන විශාල බලාපොරොත්තුවක් ඇතිවීම. ගුරුගේ බලපෑම නිසා අද ඔබේ බුද්ධිය අතිශයින්ම තීනුයි. ඕනෑම අමාරු ප්‍රශ්නයකට නිවැරදි විසඳුමක් දීමට අද ඔබට හැකියාව ලැබෙනවා. හැබැයි ධනු ලග්න හිමියනි, ඔබේ ලග්නයේ තියෙන ප්‍රධානම දුර්වලතාවයක් අද දවසේ විශාල ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුරුවන්. ඒ තමයි අනිත් අයගේ හිත රිදෙන ආකාරයට ඍජුවම ඇත්ත කතා කිරීම. අද දවසේ කිසිම කෙනෙක් සමග, විශේෂයෙන්ම රැකියා ස්ථානීය ප්‍රධානීන් සමග වාද කරන්න යන්න එපා. අද ඔබේ එක වචනයක් නිසා ඔබේම සාර්ථකත්වය විනාශ විය හැකියි. අද දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට අද දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපන, නීති, සංචාරක, විදේශ කටයුතු හෝ ආගමික ක්ෂේත්‍රයක නිරත වෙනවා නම් අද ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්කරගන්න වාසනාව පවතිනවා. ගුරුගේ ආශිර්වාදයෙන් රැකියා ස්ථානයේ තිබුණු සියලු බාධා අද ඉවත් වෙනවා. මූල්‍ය තත්වය ගැන බැලුවොත් ගුරු ග්‍රහයාගේ ප්‍රබලත්වය නිසා අද ඔබේ අතට විශාල මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. අද දවසේ දුරදිග බලන්නේ නැතුව කරන වියදම් නිසා ඒ මුදල වේගයෙන් අවසන් වෙන්න පුරුවන්. ආයෝජනයක් කරනව නම් තනි තීරණයකට වඩා බුද්ධිමත් උපදෙසක් ලබා ගැනීම අතිශයින්ම වැදගත්. වංචාවකට අහු වෙන්න ඉඩ තියෙන නිසා ලියකියවිල්ලවලට අත්සන් කරද්දී දැඩි අවධානයක් යොමු කරන්න. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී අද දවස ඔබට දැඩි ඉවසීමෙන් කටයුතු කරන්න වෙන දවසක්. ධනු ලග්න හිමියන් Tamanගේ නිදහස සීමා වෙනවට කිසිසේත් කැමති නැහැ. මේ නිසා අද සහකරු සමග අනවශ්‍ය මතගැටුමක් ඇති වෙන්න පුරුවන්. ඔබේ මතේ තහවුරු කිරීමට උත්සාහ කරන්න එපා. සහකරුට හොඳින් සවන් දෙන්න. පවුලේ සාමය රැකගැනීම ප්‍රමුඛතාවය කරගන්න. අවිවාහිත අයට අද දවසේ ගුරු ග්‍රහයාගේ බැල්ම නිසා ඊටමත් ගුණවන්ත, බුද්ධිමත් කෙනෙකුගෙන් යහපත් මංගල යෝජනාවක් ලැබෙන්න ප්‍රබල වාසනාවක් පවතිනවා. සෞඛ්‍ය තත්වය ගැන බැලුවොත් අද දවසේ පපුවේ සෙම් ගතිය, අක්මාව ආශ්‍රිත රෝග සහ කලවා හෝ පාදවල ඇතිවන වේදනාවන් ගැන ගොඩක් පරිස්සම් වෙන්න. වාහන පදද්දී දැඩි කල්පනාවෙන් කටයුතු කරන්න. අද 2026 මාර්තු 30 වෙනි සඳුදා දිනය ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් මේ විශේෂ ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. අද දවසේ නිවසින් පිටවෙන්න කලින් කහ හෝ සුදු පැහැයි මල් බුදුන් වහන්සේට පූජා කර සුවඳ දුම් අල්ලන්න. එසේම අද දවසේ ආගමික සිද්ධාස්ථානයකට හෝ ගුරුවරයෙකුට යම් පරිත්‍යාගයක් සිදු කරන්න. බෝධින් වහන්සේ නමට පෙන් කලයක් පූජා කිරීම අතිශයින්ම ගුණදායකයි. මෙයින් ඔබට එල්ල වී ඇති සීලුම ග්‍රහ අපල දුරු වෙලා ගුරු සහ සඳුගේ පූර්ණ බලය උපරිමින් සක්‍රිය වී අද දවසේ මහා ධනයක් සහ පවුලේ සතුට ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ කහ සහ සුදු පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 3. ඔබේ මේ තියෙන අපූර්ව බුද්ධිය සහ ඍජුවම නිවැරදිම පාවිච්චි කරලා අද දවස උපරිමෙන් ජය ගන්න. කේන්තියෙන් තීරණ ගන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාලා පහලින් ධනු ලග්නය කියලා කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.